අන්න අපි අද යනවා පන්සල් දෙන්නත් එක්ක. ෆස්ට් මන්ත් ඇනිවර්සරි එක. ඔව් ෆස්ට් මන්ත් ඇනිවර්සරි එකට දෙන්නත් එක්ක ඉතින් පන්සල් යනවා. ගමේ පන්සලට යන්න තියෙන්නේ රබර් වත්තෙන්. ඉන්නේ ඒකෙන් වැටිච්ච අඩිපාරේ තමයි යන්න තියෙන්නේ. හරිම ලස්සන පන්සල. මම අවුරුදු ගානකට පස්සේ පන්සලට යන්නේ. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා පන්සල. එහෙනම් පන්සලේදී හම්බෙමු. ඔන්න ඉතින් අපි පන්සලට ආවා. මේ කියන්නේ ගමේ පන්සල. මේ පන්සල නම් හරිම පිළිවෙලට හරිම ලස්සනට තිබ්බා. මොකද ඒකේ view එකත් එක්ක ගමේ පන්සල මාරම ලස්සනයි. බලන්නකො පන්සල කොහොමද කියලා. ඉතින් මෙතන දැක්කම ඔයාලට පේනවා ගමේ පන්සල එක පැත්තකින් රබර් වත්ත තමයි තියෙන්නේ. අපි ආව අඩිපාරේ පැත්තේ තියෙන. ඊට පස්සේ මේ තියෙනවා ලස්සන වැවකුත් පන්සල ඉස්සරහා. ඊට එහා පැත්තේ කුඹුරු තියෙනවා. ඉතින් ඇත්තටම පන්සලට මාරම ලස්සන view එකක් තියෙනවා මේ වගේ. ඉතින් එදා අපි පන්සලට යන්න විශේෂම හේතුව වුණේ අපේ first month anniversary එක. ඉතින් එදා හවස තිබ්බ විලම්පස බුද්ධ පූජාවටත් අපි දෙන්න සහභාගී වෙලා පහම් පත්තු කළා, හඳුන් කුරු පත්තු කළා, මල් තියලා අපි දෙන්නගේ ජීවිතේට එදා අපි ගොඩක් ආශිර්වාද ගත්තා. ඉතින් මේ තියෙන පන්සලේ බුදුමැදුර මාර ලස්සන චිත්‍ර ටිකකුත් තිබ්බා. බලන්නකො කොහොමද කියලා. ඇත්තටම පන්සල කියන්නේ අපි හැමෝම කාර්යබහුල ජීවිතයක් ගත කරනවා. ඉතින් අපේ හිත එක තැනකට ගන්න පුළුවන් ඒ කාර්යබහුලත්වයෙන් මිදලා හරිම සැනසීමෙන් අපේ ජීවිතය ගැන ඇත්තටම ලොකු අවබෝධයක් ගන්න පුළුවන් තැනක්. ඉතින් අපි දෙන්නත් ඇත්තට මේ වගේ විශේෂ දවස්වලට පොය වගේ දවස්වලට පන්සලට යන එක අමතක කරන්නෙත් නැහැ. ඉතින් මේ ඔයාලට පේන්නේ ගමේ පන්සලේ ඉස්සරහා view එක හරිම ලස්සනයි. මේ පන්සලේ නම උභය වාපිකාරාමය. අන්න එහෙනම් අපි බුදුන් වැඳලා පන්සලත් බලලා දැන් අපි ගෙදර යනවා. රබර් වත්ත නැති. ආයි රබර් වත්ත මැදි. ඔව් නේද? ඒක සෝයි. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.